හායි මගේ ආදරණීයන් හැමෝටම ආදරණීය රස මතක පිරුණු ආදරණීය 2026 සුබ නව වසරක් වේවා. අලුත් අවුරුද්දේ වීඩියෝ එකක් ගේන්න ටිකක් පරක්කු වුණා. අවුරුද්ද මුල ටිකක් කාර්යබහුල වුණු නිසා අපි දෙන්නම 2026 ගේන මුල්ම වීඩියෝ එක 2025 වීඩියෝ එකක්. අලුත් අවුරුද්දට පරණ අවුරුද්දෙන් රස මතකයක්. අද දෙසැම්බර් 30 මං හෙට ඒ කියන්නේ දෙසැම්බර් 31 දිනයක මේ අවුරුද්දේ අන්තිම දවසේ අන්තිම හෝරාවල් ටික ගෙවන්න ගත කරපු අවුරුද්දේ අපේ ආදරණීය මතක බෙදා ගන්න අපිට අපි වෙනුවෙන් වෙලාවක් ගත කරන්න චූටිවට ඩිනර් එකක් ප්ලෑන් කරා. මං අද චිකන් එකට සීසනින් එක දාලා මැරිනේට් වෙන්න තියෙනවා. එතකොට හෙට මට රෝස්ට් කරගන්න ලේසියි. අද දෙසැම්බර් 31 මම මැරිනේට් වෙන්න තියපු චිකන් එක ෆ්‍රිජ් එකෙන් එළියට අරන් විනාඩි 30ක් විතර තියලා චිකන් එකේ ඇතුළට ලොකුවට කපාගත්ත කැරට්, අල, සුදු ලුණු පුරවගෙන ඔලිව් ඔයිල් ටිකක් උඩින් දාගෙන රෝස්ට් කරගන්නවා. මං පොඩි ප්ලැටර් එකක් හදන්න සොසේජස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, චිප්ස්, මිනි කියුබ්ස් ටිකක් ලෑස්ති කරගත්තා. දිනී ආසම විදිහට ගාලික් බ්‍රෙඩ් හදාගන්න මං හිතුවා. මං ගාලික් බටර් පේස්ට් එක හදන් පාන් වල ගාලා ඒ ටික ටෝස්ට් කරගත්තා. මේ ගාලික් බ්‍රෙඩ් ටෝස්ට් එක හරි රසයි. අපේ ගෙදර විශේෂ දවස් වලට මං හදන ග්‍රීන් සලාඩ් එකත් මං හදාගත්තා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ගාලික් බ්‍රෙඩ් රෙසිපි එකයි ග්‍රීන් සලාඩ් රෙසිපි එකයි සම්පූර්ණ රෙසිපි දෙකම අපේ channel එකේ තියෙනවා. රෙසිපි ඕනි කෙනෙක්ට ගිහින් මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. තිස්සකරා කෑම මේසෙට මම ලෑස්ති කළේ දෙනී ආසම දේවල්. කන්න කැමතිම කෑම ටිකක් එතකොටනේ කෑම මේසෙ සතුට වැඩි වෙන්නේ. මේ වගේ විශේෂ දවස් හරි ලස්සනට අපේ පුංචි පවුල ඇතුළේ සමරන්න මම උත්සාහ කරනවා. මේ ලස්සන ආදරණීය මතක එකතු වෙලා අපේ ජීවිතය ඇතුළේ තව තවත් ආදරය වැඩි වෙලා සතුටු මතක එකතු කරනවා. මම මේ විශේෂ දවස් සමරනවා කියලා කරන්නේ ආදරේ සමරන එක. දුක්ඛ සතුට දෝලණය වුණු 2025 අවුරුද්දට ආදරෙන් සමුදීලා මධ්‍යම රාත්‍රී 12ට අවුරුදු උදා වුණාම දිනී බුදුපහන පත්තු කරලා අපි දෙන්නම බුදුන් වැඳලා මේ නව වසරට ආශිර්වාද ලබා ගත්තා. අද ජනවාරි 1 වෙනිදා 2026 සුබ නව වසරක් වේවා. මන් ටිකක් උදේම හැරලා කිරි ආහාරයක හැදුවා. දිනීට 6:45ට යන්න ඕනි කිව්ව නිසා අපේ කිරිබත් එකයි චිකන් කරි එකයි කෝනිස්සු සීනි සම්බල් එකයි මං හදාගත්තා. අලුත් අවුරුද්දේ මුල්ම දවසේ අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට කිරි ආහාර පූජා කරලා බුදුන් වැඳලා උදා වුණු නව වසරට ආශිර්වාද ලබා ගත්ත අපි දෙන්නම. මගේ පුංචි රටේ සියලුම දෙනාට මේ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න ඕනි කියලා අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. මගේ පුංචි වපසරිය සියලුම ආදරණීයන්ට අලුත් අවුරුද්දේ මුල්ම අද දවසේ පටන් ගෙවන හැම දවසක්ම ආදරය සෙනෙහස පිරෙන දවස් වෙන්න ඕනි. හැම හිතකම මානසික සුවය මේ අවුරුද්ද පුරාම නොඅඩුව රැකෙන්න ඕනි. සිතුවිලි සුබ නිරෝගීමත් සුබ නව වසරක් වේවා. මං කලින් දවස්වල මුං ඇට කැවුන් ටිකක්, රේසින් කේක් එකක්, දොදොල් ටිකක් හදාගත්තා. ඒ රෙසිපි පස්සේ ෂෙයා කරන්නම්.
දිනී එක්ක ලන්ච් එකට අපේ ගෙදර ඔෆිස් එකේ යාළුවෝ තුන්දෙනෙකුත් එනවා කියලා මට කිව්ව නිසා මං ඉක්මනටම කහබත් හදලා කජු ග්‍රීන් පීස් කරි එකයි චිකන් කරි එකයි නැත්තුවම බැරි පරිප්පු කරි එකයි කට්ලට් පපඩම් මාසි සම්බල් බිත්තර සලාද හදාගත්තා. දිනීට අලුත් අවුරුද්දේ අලුත්ම ජෙලි පුඩින් එකක් හදලා තිබ්බා මං. හදවත හංගපු ජෙලි පුඩිම. මේ අවුරුද්දේ දිනීට ආදරයෙන් උයන කෑම අපේ ජීවිතේ ආදරණීය මතකාරන් ඔයාලා එක්ක බෙදා ගන්න මං එනවා. ගිය අවුරුද්දේ අපට දුන්න ආදරයට සහයෝගයට අපි වහගෙන බලන් හිටියට මගේ ආදරණීයන්ට හදවතින්ම ස්තුතියි. ආයමත් මුණ ගැහෙනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.